Hi, welcome back to my channel. ඉතින් අද වීඩියෝ එක මගේ graduation එකට හම්බුණ treat එක තමයි මේ. ඉතින් මගේ husband ගෙන් හම්බෙන treat එක තමයි මේ. ඉතින් අපි ගියා hill country, up country කිව්වත් හරි. ඉතින් ඒ කියන්නේ Austin කියන ප්‍රදේශයේ පැත්තට තමයි ගියේ. ඉතින් Texas වල main capital එක තමයි Austin. Capital is Austin එක. ඉතින් Austin, Dallas, Houston ලොකුම cities ටික ඉතින් ඕගොල්ලෝ මේ අපි දකින්නේ ඉතින් hill country පැත්තට යනවා. ඉතින් අද අපි මේ යන්නේ කොහෙද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි හොඳ ඒවා තියෙන්නේ වීඩියෝ එකේ මැද හරියේදී. ඉතින් ඒ නිසා පළවෙනි ටික කම්මැලි කියලා වීඩියෝ එක අතාරින්න එපා. මොකද ලස්සන ඒවා තියෙන්නේ මැද හරියේ තමයි. ඉතින් මේ වීඩියෝ එක අපේ පළවෙනි දවසේ අපි දවස් දෙකකට තමයි මේ vacation එක ගියේ mini vacation එකක්. ඉතින් පැය 3ක වගේ දුරක තමයි 3මාරක දුර තමයි අපේ ගෙදර ඉඳන් තිබ්බේ. ඉතින් මේ යන්නේ කොහෙද? සාමාන්‍යයෙන් ගොඩක් අය ඇමරිකාවේ wine tasting කරන්න යනවා. ඉතින් අපිත් ඒ වගේ wine tasting ගොඩක් ගිහිල්ලා තියෙනවා. Federersburg ගියා අපි wine tasting. ඉතින් Federersburg තියෙන්නේ මේ Austin area එකේ hill පැත්තට තමයි. හරිම ලස්සන තැනක්. ඉතින් මේ යන්නේ අපි යන්නේ මේ Dripping Spring කියන city එකට. ඉතින් කොහෙද මේ යන්නේ? මොනවාද බලන්න අපි යන්නේ. ඉතින් මගේ graduation එක ඉවර වෙලා අපිට relax වෙන්න ඕන වුණා. ගොඩක් දේවල් වලින් මම එක දිගට මහන්සි වෙලා නිදහස් වෙලා මගේ සංගීත කොලෙජ් එකේ සමන ඉතින් ඒ නිසා ඒ ඔක්කොම අල්ලලා තමයි මේ ගියේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපි යන තැනට. ඉතින් අපි යන්නේ මේ කොහෙද දන්නවද? ඔලිව් ටේස්ටිං කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔලිව් වලට ප්‍රසිද්ධ ඉතාලි එහෙම නැත්නම් where is very popular for olives baby? We getting the olive oil from Italy. What the? Israel, not only Israel, Brazil too, right? ඉතින් ඔලිව් ඔයිල්ස් ගන්න වෙන තැන ඉන්නේ මේ මෙතන ටෙක්සස් වල ඉතාලියන් ජෙනරේෂන් එකක් තමයි මේ ඔලිව් කරන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ෂොප් එක ඒ ඔලිව් ටේස්ටිං කරන දන ෂොප් එක. ඊට පස්සේ අපි මෙතන එක්කෙනෙකුට $25ක් අය කරනවා මේ ඔලිව් ටේස්ටිං කරනවා. ඉතින් මම වයින් ටේස්ටිං කියනවා කියන්නේ මේ තියෙන ටෙක්සස් හිල් කන්ට්‍රි ඔලිව් ඔයිල්. ඉතින් මේගොල්ලන්ගේ ගොඩාක් පරණ ඔලිව් ගස් තියෙනවා. ඉතින් අපි $25ක් ගෙවලා ඉතින් අපි දැන් ඉන්නේ ඒගොල්ලන්ගේ ටයිම් එකට ඇතුළට යන්න ඔලිව් ටෙස්ට් කරන්න. ඉතින් එක જાතියේ ඔලිව් තියෙනවා මෙතන. ඉතින් ඒ වගේම අඩුත් නැහැ. මෙතන දේවල් ගොඩක් ගණන්. ඉතින් ඒ වුණාට අපි මෙතෙන්ට ආපු වෙලාවේ ඉතින් කොහොම හරි කරන්නත් එපා මොන හරි. ඉතින් extra virgin olive oil තියෙනවා. ඒ වගේම එක ටේස්ට් එකේ ඔලිව් ඔයිල් මෙතන තියෙනවා. ඉතින් මේ දැන් අපි ඇතුළට යන්නේ ඉඳගෙන අපි ඔලිව් ටේස්ට් කරන්න. ඉතින් $25ක් ගෙවලා තියෙන ඉතින් ඒගොල්ලෝ අපිට මේ කප් එකට සෑහෙන ඇති වෙන්න එක જાතියකින් ඔලිව් ඔයිල් දාලා තියෙනවා. ඇත්තටම සමහර ඔලිව් ඔයිල් නම් හරිම සැරයි. ඉතින් කොහොම හරි දැන් ඔය ඔයගලන්ට මේ පේනවනේ ට්‍රැඩිෂනල් jalapeno, solo stella, terra word අමාරුයි කියවන්නත් මේ වචන white vinegar fig මේ vinegar තියෙනවා ඒගොල්ලන්ගේ සලාඩ් වලට එහෙම දාන vinegar ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේ පොඩි පාන් පෙත්තකුත් දෙනවා. ඉතින් මට gluten issue ප්‍රශ්නයක් තිබෙනවා මම වෙනම පාන් අරගෙන ගියා මට කන්න. ඉතින් මේ ලේඩි හිටගෙන ඉන්න ඒ ලේඩි තමයි මේ ඔයගොල්ලන්ට පේනවා මගේ හස්බන්ඩ් මගේ ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මේ ඔලිව් පටන් ගන්න තියෙන්නේ 2008. ඉතින් Thanksgiving වල ඒක සාකච්ඡාවක් ඇති වෙලා Thanksgiving වල ඉඳන් තමයි මේක පටන් ගන්න තියෙන්නේ. ඒගොල්ලෝගේ ස්ටෝරි එක ගොඩක් ලොකුයි. ඉතින් මේගොල්ලෝ Italian immigrants I think 4th generation එකෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි යන්නේ තව තැනකට. දැන් අපි Dripping Spring වල ඉඳලා Johnson City එකට තමයි යන්නේ. ඉතින් මේ Johnson City එක ගැන කිව්වොත් වහුණු දවස්වල water came into that area, right? Yes. So අපි ඔයගොල්ලෝ දන්න මැති ටිකක් ලොකුවට වතුරක් ගැලුව area එක පැත්තට තමයි මේ අපි යන්නේ. ඉතින්
බලන්න හරි ලස්සනයි නේද හිල් කන්ට්‍රි ඉතින් මේ අපි ඉතින් ඉන්න ටෙක්සස් වල ලස්සන තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ දැන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ සෆාරි එකකට තමයි ඉතින්. දැන් මේකට කියන්නේ එක්සොටික් රිසර්ච් සූ කියලා. ඉතින් මෙතන ඇවිල්ලා ලයිව් ඇනිමල්ලට කවන්න පුළුවන්. මේකේ නම ඔයගොල්ලන්ට එන කෙනෙක්ට දැනගන්න The Exotic Resort Zoo. මේක තියෙන්නේ ජොන්සන් සිටි කියන ඒරියා එකේ ඔස්ටින් පැත්තේ. ඉතින් දැන් මේ ඇවිල්ලා අපි මෙතනින් අපි ටිකට් ගන්න ඕනේ. ටිකට් අරගෙන ඒගොල්ලන්ට දෙන කෑම අපිට ඕන කෑමක් අරගෙන යන්න බෑ. ඉතින් මේ ජිරාෆ් කෙනෙක් ඉන්නවා අපිට ජිරාෆ්ට කවන්න යන්න බැරි වුණා. ඉතින් දැන් මේ අපි ලෑස්ති වෙන්නේ කෑම ටික අරගෙන මම මේ බහැලා අපි යන්නේ කෑම අරගෙන ඒක ඔක්කොම කරලා අපිට අපේ වාහනේ නැගලා තමයි යන්නේ. ඉතින් මේ මෙතනින් තමයි ඒ ජිරාෆ්ට කෑම කවන්න තිබේ. ඒක යාගේ කෑම කවන එක ඉවර වෙලා. ඉතින් එකම ජිරාෆ්ට ගොඩක් කෑම කන්න බැහැනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ එක නවත්තලා තිබ්බා. ඉතින් මේ gift shop එකට ආවා. මේ gift shop එකේ තමයි ඉන්නේ. ඉතින් අපි මුකුත් ගත්තේ නැහැ. මේවා අරගෙන soft toys අරන් ගිහිල්ලා හැමතැනම යන තැන් වලින් ගෙනල්ලා ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා ගත්තේ නැහැ. දැන් මෙතන රෙස්ට් රූම් එකටත් ගිහිල්ලා දැන් මේගොල්ලෝ දකින්නේ අපි යන්න ලෑස්ති වෙනවා. අපි ඩ්‍රයිව් කරගෙන යන්න ඕනේ ඒරියා එකට. ඉතින් මෙතන හරිම හොඳ අත්දැකීමක් අපිට ලැබුණා. මේ වගේ සෆාරි යන්න පුළුවන් ගොඩක් තැන්වල ඇමරිකාවේ ඩැලස් පැත්තේ තියෙනවා. ඉතින් අපේ මගේ පුතාගේ ෆස්ට් ටයිම්. ඉතින් ඕගොල්ලන්ට කියනවනේ මෙතන හරි වැඩේ. මෙයා අපිට යන්න දෙන්නෙම නෑනේ. මම හිතන්නේ මෙයා කියනවාද කොහෙද? ඇති දැන් ඕගොල්ලෝ ඇවිල්ලා අපිට හරි කරදරේ. දැන් හොඳටම ඇති කියනවා වගේ යා හරියට මැද ඉඳගෙන හිටගෙන ඉන්නවා අපිට යන්න දෙන්නෙම නෑ. ඉතින් මේ තමයි කැමල් කෙනෙක්. ඉතින් කැමල්ට සිංහලෙන් කියන්නේ ඔටුව කියලා නේද? මෙන්න ඉතින් අපිට ඔන්න කැමල් කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ සද්දයක් දානවා. පේනවා චූටි මෝ පැටව වෙනවා. මං හිතන්නේ අපිට මෙයා කියනවා දැන් ඇති ආවා කියලා. එක ඒවා කියලා කෑ ගහලා එළව ගන්න හරි කොහොම හරි අපි ආගේ ළඟටම ගිහිල්ලා යන්න තමයි මේ දඟලන චුට්ට ඉස්සරහට යන්න තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් පොඩ්ඩක් එයා එහාට යනවා ඊට පස්සේ ආයෙ ඉන්නවා. ඇත්තටම එයා නම් හරියටම අපිට එන්න එපා කියලා තමයි මේ කියන්නේ. ඉතින් දැන් අපි කෑමක් අරගෙන මම ඉන්නේ පිටිපස්සේ හස්බන්ඩ්ගේ පුතයි ඉස්සරහා ඉන්නේ. ඉතින් මේගොල්ලොත් එක ලේසිුනේ නෑ. ඉතින් ඕගොල්ලන්ට මේ ජර්මන් ටික ඔක්කොම බලන්න පුළුවන්. ඒකනේ මම කිව්වේ මේ වීඩියෝ එකේ මැද ඉඳන් තමයි හොඳ ඒවා තියෙන්නේ කියලා. කිව්වොත් ඉතින් ඔයගොල්ලෝ මගේ ග්‍රැජුවේෂන් එකේ චුටි වීඩියෝ කෑල්ලක් මම දාලා තිබ්බා. මම ෂෝට් එකක් තමයි දාලා තිබ්බේ. ඉතින් ඒකත් බලලා නැත්නම් ඒකත් බලන්න. ඉතින් ඒ වගේම මම පහුන දවස් වල දැන් වීඩියෝ දාන්න පටන් ගත්තා. ඉතින් ඒවත් බලන්න ඔන්න චුට්ටක් කොහොම හරි මෙයා දැන් අයින් වුණා. අපි දැන් කොහොම හරි යන්න තමයි යන්නේ. අපි මේ ගත්ත අලුත් කාර් එකකුත් ඉතින් ඒක ඩැමේජ් කරගන්නත් බෑනේ. ඉතින් කොහොම හරි මේ අපේ ඔටුවා ඔන්න අපිට අන්තිමට ඉඩ දෙන්න තමයි මේ යන්නේ. මොන ඉතින් යාත් කෑම හොයාගෙන එනවා හරියටම. ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නේ මෙතන ඉන්න ඇනිමල්ස්ලා පුරුදු වෙලා ඉන්නේ කෑම. දැන් ඉතින් අපි දුන්න කෑම ටිකක්. ඉතින් ඒක කාලයක් තවත් ඉල්ලනවා. මම හිතන්නේ මෙතට ආපු හැමෝම මෙයාට කෑම දීලා නැහැ. මොකද එයාගේ ඇඟ දැක්කම ඒක ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් ගොඩක් කෑම අනේ මන්ද කෑම හම්බුෙන්නේ නැතුව ඇති මම හිතන්නේ එච්චර ගොඩාක්. ඉතින් අපිට බෑග් එකක් පිරෙන්න දෙන්නේ. ඉතින් ඒකෙන්නේ මේ ඔක්කොම කන්නේ. හරිම ඉතින් පේනවනේ ඔන්න පොලිඹට එනවා අපේ මුව පැටව ටික. පේනව නේද? හරිම අමාරුයි ඉතින්. යන්න කරන්න අපි දැන් ඒගොල්ලන් පාස් කරගෙන මේ යන්නේ. තවත් ඉස්සරහට දැන් මේ අපි මුල කොටස තමයි ඒගොල්ලෝ කට්ටියක් ඉන්නවා මුලටම වෙලා. මේ පේනවනේ දැන් යන්න දෙන්නේ අපිට නවතිනවා. නවතිලා කෑම ඉල්ලනවා ඉතින්. වෙන ගොඩක් සත්තු හිටියේ නෑ මුවෝ, ඒ වගේ මෙළුවෝ මොනවද හිටියේ ෂීප්ලා හිටියා. ඒ වගේ කීප කොටසක් හිටියා ඉතින්. ඔහොම ඉන්නේ ඉතින් අපිත් එක බලන්න මේක. හරිම හොඳ අත්දැකීම. පේනවනේ අයියෙන් දුවගෙන එනවා මේගොල්ලෝ. දුවගෙන ඇවිල්ලා මේ කෑම හොයාගන්න තමයි එන්නේ. හරිම වදයක් වෙන අවස්ථාවලුත් තියෙනවා ඉතින්. පේනවනේ.
කෑම හොයාගෙන එනවා. ඉතින් ඒගොල්ලන්ට වෙන කෑම නැහැනේ. මෙතෙන්ට එන මිනිස්සු දෙන කෑම තමයි ඒගොල්ලන්ට. ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නේ විදිහට කන්න. මේ ඔයගොල්ලෝ දකින්නේ සීබ්‍රලා. ඉතින් Okay, go baby, go. ඒගොල්ලොත් හිටියා. ඉතින් වැඩිපුරම හිටියේ මෝ තමයි. මෝ රංචුව තමයි ගොඩක් මේ හිටියේ. ඉතින් එක જાතියේ දියලා ඉන්නවා. මේ හරිය දෙන්නෙම නෑ පාස් කරගන්න. ඒගොල්ලෝ නිකන් ඉන්නවා නිකන් අපි එනකන් නිකන් අපිව අල්ල ගන්න බලාගෙන ඉන්නවා වගේ. ඉතින් යන්නම බෑ ඒගොල්ලන්ට කන්න විදිහ මෙයා එක જાතික මුවේ එක මම හිතන්නේ එක රටවල් වලින් හරි කොහොම හරි ගෙනාපු එක විදිහේ මුව හිටියා. ඉතින් මේ බලන්න යන්න නම් හම්බ වෙන්නේම නෑ වගේ. මම මේ දැන් උඩිනුත් චුට්ටක් බැලුවා. මේ බලන්න ඒගොල්ලොත් එක જાතියේ. මෙයා ලොකුයි. හොඳට අනිත් සාමාන්‍ය මුවත් එක්ක බලනකොට ගොඩාක් ලොකුයි. ඉතින් ඒගොල්ලෝ මේ බලන්න එක විදිහේ මුවෝ. ඉතින් සමහරක් යනනම් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. මම ඒගොල්ලන්ට හිතනවා දැන් කෑම ඇති කියලා. මෙයා නම් හොඳට ඇවිල්ලා කෑවා. ඉතින් මේගොල්ලොත් මේ මුවෝ જાතියක්ලු. ඉතින් එහෙම තමයි හස්බන්ඩ් කිව්වේ. ඉතින් අපි මෙහාය දන්නව අඩුයිනේ. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට ඈතින් පේන්නේ මීහරක්. අපි ලංකාවේ ඉන්න මීහරක්ට වඩා නම් වෙනස් මීහරක් ටිකක් තමයි මේ නෙමෙයි එනවා. මුවෝලා ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් සාමාන්‍යයෙන් දැන් අපේ නේබර්හුඩ් එකේ මේ ඉන්න මුවෝ අපිව දැක්කම දුවනවනේ. මේගොල්ලෝ අපිව දැක්කම ළඟට එනවා. ඉතින් ඒ විදිහට ඒගොල්ලෝම ට්‍රේන් කරලා තියෙන්නේ. ඉතින් වෙන තවත් ඉන්නවා බෆලෝ මීහරක් ටිකක්. ඉතින් මේ දකින්න එතරම් කොටසක් තිබ්බා. අපිට බැහැලා ඒගොල්ලෝ ගාවට ඇවිල්ලා කෑම දෙන්න. ඉතින් මෙයා මගේ සපත්තුව කන්න එනවා. මම හරි බය හස්බන්ඩ්ට කිව්වා අයියෝ බලන්නකෝ මේගොල්ලෝ එනවනේ කියලා. ඉතින් ඒ වගේ දැන් කෑම ටිකක් ඉතුරු වුණානේ අපේ. ඉතින් ඒ නිසා මම මේ බහැලා දීලා තවත් ඉතුරු වුණා. ඊට පස්සේ මම එහෙම බිසිකල වගේ යන්න හැදුවා. ඉතින් මොකද නැත්තම් ආයි ගෙදර වයින් යන්න ඒගොල්ලන්ගේ කෑම නේද අපිට කන්න බෑනේ. ඉතින් ඔය අත්තටම ඇවිල්ලා අතින් කනවා මගේ. හරි ඉතින් හොඳ අත්දැකීමක්. ඉතින් ලංකාවේ ඉන්නකොට මේ වගේ අත්දැකීමක් ලැබලා තිබ්බේ නැහනේ. හරිම හොඳ කාලයක් ගත කරා. අර ස්ටඩි කරපු අන්තිම මැත්ස් ක්ලාස් එකට ස්ටඩි කරපු ඒවා මගේ ස්ට්‍රෙස් එකක් ගියා. ඉතින් දැන් ඊළඟට අපි යනවා ඊළඟ අපේ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් ඊට පස්සේ අපි හෙට දවසේ ලස්සන වීඩියෝ ටිකක් ගන්න ඉන්නේ. ඉතින් මේකත් එක්ක හෙට අනිද්දම නැත්තම් ඊළඟ ඉදිරියේදී මම මේ වීඩියෝ එක දානවා. ඉතින් මෙතනින් මේක ඉවර කරලා අපි දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් දැන් එනම් මම නවතිනවා. බයි බයි.